Hello, welcome back to my YouTube channel. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මේ ලස්සන කාමරේ නම් අපේ අක්කගේ. ඉතින් මම අද ඔයාලව එක්කගෙන යන්න හදන්නේ ගොඩක් අය ගිහිල්ලත් ඇති හැන්දලා බීච් එකට. ඉතින් මුලින්ම අපි උදේට කාලා ඉමු. උදේට කන්න හදලා තියෙන්නේ ඉන්දියාප්ප කොට්ටු. ඉතින් ඉන්දියාප්ප කොට්ටු එක කාලා ඊට පස්සේ අපි හැදුවා අල වලින් චිප්ස් එකක්. චිප්ස් එකක් කාලා අපි දැන් ලෑස්ති වෙන්නේ සලඩ් එකකට යන්න. ඒ සලඩ් එකට ගම්මිරිස් තිබ්බේ නැහැ. ඇයි කියලා කිව්වොත් හැම වෙලේම ගම්මිරිස් කනවා කියලා අම්මා ගම්මිරිස් කුඩු බෝතලේ හංගලා. ඉතින් ගම්මිරිස් නැතුව කපු සලඩ් එකත් එක්කම අපි දැන් ලෑස්ති වෙන්න යන්න හැන්දලා. ඉතින් අපි යන ගමන් තමයි දැන් ඉන්නේ. ගිහලා අපේ යාළුවා එනකන් අපි වත්තට ග්ලෝ මාක් එකේ හිටියා. යාළුවෝ දෙන්න ටිකක් එන්න පරක්කු වෙනවා කියලා කිව්ව නිසා අපි ග්ලෝ මාක් එකට වෙලා හිටියා. එතන තියෙනවා ලස්සන කැෆේ ඉන්ටීරියර් එකක්. එතනින් හිටියේ. එතනින් පොඩි කෑම එකකුත් තරම් කාලා අපි දෙන්න ඉතින් එතනට වෙලා හිටියා. ඊට පස්සේ වීඩියෝ එක කරන්න තියෙන ලැජ්ජාවට. ඇත්තටම ගොත් පළවෙනි වීඩියෝ ගැන කතා කරන්න ලැජ්ජයි. වීඩියෝ එක කරන්න දුන්නේ නැහැ අයියා. ඉතින් මගේ වැඩේම කොණ්ඩේ හදා අනිත් කට්ටිය එනකොට වීඩියෝ එක නතර කරනවා ආයෙත් පටන් ගන්නවා ආයෙත් කරනවා. ඉතින් මේ විදිහට තමයි පොඩ්ඩක් ඉතින් ලැජ්ජාවෙන් වීඩියෝ එක කරේ. ඉතින් මගේ මෝඩ යාළුවෝ දෙන්න එන්න පරක්කු වෙනවා කියපු නිසා අපි දෙන්න එතනට වෙලා ටිකක් වෙලා ඉන්න උනා. ඊට පස්සේ මෙයාත් එක්ක ඉතින් මං කයියක් දාගෙන කියව ඔපදුප ඉන්නකොට එයා ගියා මට අයිස්ක්‍රීම් එකක් ගේන්න. ඉතින් අයිස්ක්‍රීම් එකත් අරගෙන ඇවිල්ලා ඒකත් කාලා අපි දැන් යන්නේ මේ හැන්දලා. යාළුවෝ දෙන්න ආවා. ඊට පස්සේ අපි බීච් එකට ආවා. බීච් එකේ ඉඳගෙන හවස් වරුවේ තමයි මේ ආවේ. හවස් වරු වුණාට හරියටම අවුවයි. සන්සෙට් එකේ වෙලාවයි මාරම ලස්සනයි. ඊට පස්සේ පොඩි වැස්සකුත් එක්ක ඊට පස්සේ අපි වීඩියෝ වගේක් ගත්තා. TikTok එකට අප්ලෝඩ් කරන්නත් ඕනේනේ. ඒ නිසා අපි වීඩියෝස් වගේක් ගත්තා. ඒකත් අරගෙන ඒ ටිකත් ඔක්කොම කරලා යාළුවත් එක්ක පොඩ්ඩක් ටික දවසින් හමුන නිසා පොඩි කයියකුත් දාලා ඔන්න දැන් යාළුවා මගේ ෆොටෝස් ටික ගාලා දෙන අතරේ අර දෙන්න මොකද කරන්නේ ඒක වීඩියෝ කර අපිව විහිළුවකට අරන් ඉන්නවා. මම පෙන්නන්නම් මගේ යාළුවව. මේ ඉන්නේ මගේ මෝඩ යාළුවයි මමයි. ඉතින් වීඩියෝ එක අදට ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි.